සතියට වදනක්. ඔබේ මාර්ග සලකා බලන්න. සහෝදර සැත්පූර්ණන් විසින් 2025 දෙසැම්බර් 28. අපි අවුරුද්දක අවසානයට ළඟා වන විට අපගේ ජීවිත පරීක්ෂා කර බලා එය කෙසේ ගෙවී ගොස් ඇද්දැයි බැලීම අපට හොඳය. අනාගත වක්තෘ හග්ගයි තම කාලයේ සිටි ජනයාට ඔවුන්ගේ මාර්ග සලකා බලන්න කියා අවවාද කළේ. එය හග්ගයි 1:5-6 ලියා ඇත. එබැවින් දැන් සේනාවල ස්වාමින් වහන්සේ මෙසේ වදාරනසේක. ඔබේ මාර්ග සලකා බලන්න. නුඹලා බොහෝම වැපුරු නමුත් එකතු කරගත්තේ ස්වල්පයක්ය. නුඹලා කන නමුත් තෘප්තියට නොපැමිණෙන්නේහුය. බොන නමුත් සෑහීමට නොපැමිණෙන්නේහුය. අඳින නමුත් උණුහුම නොවන්නේහුය. කුලී ලබා ගන්නාද ඒ ලබා ගන්නේ හිල් ඇති පසුම්බියකට දමන්ටය. ඊට ප්‍රශ්න අපට මේ ආකාරයෙන් අපටම අදාළ කරගත හැකිය. ඔබේ ජීවිතයේ දේවල් කෙසේ සිදු වී ඇද්දැයි සිතා බලන්න. යනුවෙන් පවසමින් ස්වාමින් වහන්සේ අපිට අභියෝග කරන සේක. ආත්මික ඵලදායීතාවයක් එහි තිබේද? ඔබ බොහෝ දේ වැපුරු නමුත් අස්වැන්න නෙලාගෙන ඇත්තේ ස්වල්පයකි. ඔබ බොහෝ රැස්වීම් වලට ගොස් ඇත. බොහෝ ක්‍රිස්තියානි පොත් කියවා ඇති අතර බොහෝ ක්‍රිස්තියානි පණිවිඩවලට සවන් දී ඇත. නමුත් අද ඔබේ නිවස දේවභක්තික නිවසක් සහ සාමයේ නිවහනක්ද? ඔබේ බිරිඳට සැමියාට කෑ ගැසීම වැනි සරල දෙයක් පවා ඔබ ජයගෙන තිබේද? එසේ නොවේ නම් ඔබ බොහෝ දේ වපුරා ඇතත් ඔබ අස්වැන්න නෙලාගෙන ඇත්තේ ස්වල්පයකි. ඔබ ඇඳුම් අඳිනවා. නමුත් ඔබ තවමත් උණුසුම් නැහැ. ඔබ බොහෝ මුදල් උපයනවා. නමුත් ඔබේ සාක්කුවේ සිදුරු ඇති අතර එයින් වැඩි කොටසක් නාස්ති වේ. දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැත. අප අවාසනාවන්ත ලෙස සහ නැවත නැවතත් අසාර්ථක වූ පසු අපව උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්තට ගෙනීමට පවා නොහැකි නොවේ. උන්වහන්සේ හට බාධා කළ හැක්කේ අපගේ විශ්වාසයට පමණි. නමුත් මම බොහෝ වාරයක් දේවල් අවුල් කරගෙන ඇත්තෙමි. දැන් දෙවියන් වහන්සේට මාව උන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්මට ගෙනීමට නොහැකි යනුවෙන් ඔබ පැවසුවහොත් ඒ දෙවියන් වහන්සේට කළ නොහැකි වනු ඇත. මන්ද උන්වහන්සේට ඔබ වෙනුවෙන් කළ හැකි දේ ගැන ඔබට විශ්වාස කළ නොහැකි බැවිනි. නමුත් යේසුස් වහන්සේ පැවසුවේ දෙවියන් වහන්සේට අප වෙනුවෙන් කළ නොහැකි කිසිවක් නොමැති බවයි. නමුත් ඒ අපි විශ්වාස කරන්නේ නම් පමණි. ඔබේ ඇදහිල්ලට අනුව ඔබට සිදු වේවා යනු සියලු කාරණා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ නීතියයි. මතෙව් 9:29. අපට ලැබෙන්නේ යයි ඇදහිල්ල ඇති දේ පමණක් අපට ලැබෙනු ඇත. දෙවියන් වහන්සේට අප වෙනුවෙන් යමක් කළ නොහැකි බව අප විශ්වාස කරන්නේ නම් ඒ අපගේ ජීවිත තුළ ඉටු නොවේ. අනෙක් අතට ඔබට වඩා තම ජීවිතයේ විශාල අවුල් ජාලයක් කරගත් තවත් ඇදිලිවන්තයෙකු කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම ඉටු කළ බව ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනයේදී ඔබට සොයාගත හැකි වනු ඇත. ඒ දෙවියන් වහන්සේට ඔහුගේ ජීවිතයේ කැඩුණු කොටස් එකතු කර එයින් ඉතා හොඳ දෙයක් කළ හැකි බව ඔහු විශ්වාස කළ නිසාය. ඔබේ අසාර්ථකත්වයන් ඒවා කොපමණ තිබුණත් ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සැලැස්ම අසාර්ථක කළේ ඒවා නොව ඒ ඔබේ අවිශ්වාසය බව ඔබ දැනගන්නා විට ඒ දවසේදී ඔබේ ජීවිතයේ කොතරම් පසුතැවිල්ලක් ඇති වේවිද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිරිසය. එනම් යක්ෂයාගේ ක්‍රියා අවලංගු කරන පිරිසය. 1 යොහන් 3:8 විස්තාරිත බයිබලය. එම පදයේ ඇත්ත වශයෙන්ම අදහස් කරන්නේ යේසුස් වහන්සේ අපගේ ජීවිතවල යක්ෂයා විසින් බැඳ ඇති සියලු ගැට ලියා දැමීමට පැමිණි බවයි. එය මේ ආකාරයෙන් සිතින් මවා ගන්න. අපි ඉපදුණු විට දෙවියන් වහන්සේ අප සෑම කෙනෙකුටම පරිපූර්ණ ලෙස රෝල් කරන ලද නූල් බෝලයක් ලබා දුන් බව සිතා ගන්න. අපි ජීවත් වීමට පටන් ගත් විට සෑම දිනකම අපි එම නූල් බෝලය දිගහැරීමට පටන් ගත් අතර අපි එය ගැට ගැසීමට පටන් ගත්තෙමු. පව් කිරීම. එම නූල් බෝලය දිගහැරීමෙන් වසර ගණනාවකට පසු අද දින අපි එහි ඇති දහස් ගණනක් ගැට දකින විට බලාපොරොත්තු සුන් කරගනිමු. නමුත් යේසුස් වහන්සේ යක්ෂයා විසින් බැඳ ඇති ඒ ගැට ලියා දැමීමට පැමිණිසේක. එබැවින් වඩාත්ම ගැට ගැසුණු නූල් ඇති අයට පවා අද බලාපොරොත්තුවක් ඇත. ස්වාමින් වහන්සේට සෑම ගැටයක්ම ලියා ගැට රහිත නූල් බෝලයක් නැවත වරක් ඔබේ අත්වලට ලබා දිය හැකිය. සුභාරංචියේ පණිවිඩය මෙයයි. ඔබට නව ආරම්භයක් කළ හැකිය. ඔබ කියනවා ඒක කළ නොහැකි දෙයක්. හොඳයි. එය ඔබේ ඇදහිල්ලට අනුව ඔබට සිදුවනු ඇත. ඔබේ තත්වයේදී ඒ කළ නොහැකි වනු ඇත. නමුත් ඔබේ ජීවිතයට වඩා නරක ජීවිතයක් ගත කරන වෙනත් කෙනෙකු ඔව් දෙවියන් වහන්සේ මා තුළ ඒ කරනු ඇතැයි මම විශ්වාස කරමි. යයි පවසනු මට ඇසේ. ඔහුටද එය ඔහුගේ ඇදහිල්ලට අනුව සිදුවනු ඇත.
ඔබගේ ජීවිතයේදී දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම ඉටු වෙනු ඇත. ඔබගේ සියලු අසාර්ථකත්වයන් සඳහා ඔබගේ ජීවිතයේ දේව භක්තික වූ ශෝකයක් තිබේ නම් ඔබගේ පාප ලාක්ෂාමෙන් රතුව තිබෙන නමුත් ඒවා හිමමෙන් සුදුවනු ඇත. පැරණි ගිවිසුම යටතේ පොරොන්දු වූ පරිදි යෙසායා 1:18. නමුත් දෙවියන් වහන්සේ නව ගිවිසුම යටතේ පොරොන්දු වන්නේ ඔබේ පව් තවදුරටත් මතක තබා නොගන්නා බවයි. එබ්‍රෙව් 8:12. ඔබේ වැරදි හෝ අසාර්ථකත්වයන් කුමක් වුවත් ඔබට දෙවියන් වහන්සේ සමග නව ආරම්භයක් කළ හැකිය. ඔබ අතීතයේ නව ආරම්භයන් දහසක් කර අසාර්ථකත්වයට පැමිණ ඇතත් ඔබට තවමත් 1001 වන නව ආරම්භය කළ හැකිය. දෙවියන් වහන්සේට තවමත් ඔබේ ජීවිතෙන් තේජාන්විත දෙයක් කළ හැකිය. ජීවනය තිබෙන තාක්කල් බලාපොරොත්තුවක් ඇත. එබැවින් දෙවියන් වහන්සේව විශ්වාස කිරීමට කිසිවිටකත් අසමත් නොවන්න. උන්වහන්සේගේ දරුවන් බොහෝ දෙනෙකු උදෙසා උන්වහන්සේට බොහෝ බලවත් ක්‍රියා කළ නොහැක. ඒ ඔවුන් අතීතයේ උන්වහන්සේව අසාර්ථක කළ නිසා නොව ඔවුන් දැන් උන්වහන්සේව විශ්වාස නොකරන නිසාය. එසේනම් අපි ඇදහිල්ලෙන් ශක්තිමත් වීමෙන් දෙවියන් වහන්සේට මහිමය දෙමු. රෝම 4:20 මේ දක්වා අප කළ නොහැකියයි සැලකූ දේවල් සඳහා ඉදිරි දිනවලදී උන්වහන්සේව විශ්වාස කරමු. අතීතයේදී ඔවුන් කොතරම් අසාර්ථක වී තිබුණත් තරුණ හා මහලු සියලු දෙනාටම බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ ඔවුන් තම අසාර්ථකත්වයන් පිළිගෙන යටහත් වී දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ නම් පමණි.